සුබ උදෑසනක් සියලු දෙනාටම. අද උදෑසනත් උන්වහන්සේගේ වචනයත් සමග අපි එක්හසු වෙන්නට සූදානම් වෙන්නේ. එසේනම් අපි මුලින්ම වචනයට හුම්කන් දෙමු. අද දවසේදී වචනය ලබා දීලා තියෙන උන්වහන්සේ යෙසායා 59 1 සිට 2 දක්වා. අපි වචනය මෙනෙහි කරමු. ගලවන්න බැරිවන ලෙස සමිඳුන්ගේ බලය දුබල වී නැත. නෑසෙන ලෙස එතුමන්ගේ කන බිහිරි වී නැත. නුඹලා දෙවිදුන්ගේ වෙන්ව සිටින්නේ නුඹලාගේම අපරාධ නිසාය. නුඹලා අයදින විට එතුමන්ට නෑසෙන්නේ නුඹලාගේ පාප නිසාය. අපි වචනය මෙනෙහි කරමු. ස්වාමින් වහන්සේගේ පාමුල ඉන්න දරුවන් කවදාවත් උන්වහන්සේට විරුද්ධව පාප කරන්නේ නැහැ. අපි මේ ලෝකෙට පැමිණියේම මනුෂ්‍යයන් වශයෙන් පාපයට සියලුම දුබලකම් වලට දුර්වලකම් වලට හිමිකම් කියාගෙනයි. මන්ද අපි මනුෂ්‍යයන් වශයෙන් ඉතාමත් දුර්වල දුබල මනුෂ්‍යයන්. ඒ නිසාමයි උන්වහන්සේ එදා ජේසුස් වහන්සේව අප අතරට එව්වේ මනුෂ්‍ය පුත්‍රයන් ලෙස අපව ගලව ගන්නට. එසේ ගලවාගත් වූ තැනන් වහන්සේට විරුද්ධව අදටත් අපි කොතරම් පාප කරනවාද? දැනුවත්ව නොදැනුවත්ව සිතින් වචනෙන් ක්‍රියාවෙන් අතපස කිරීම වලින් බොහෝ විද පාප අප සිද්ධ කරනවා. අපි නොදැනුවත්ව වෙන්නත් පුළුවන්, දැනුවත්ව වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ පාප අපි සිද්ධ කරනකොට අපි නිකම්ම උන්වහන්සේගෙන් ඈත් වෙනවා. උන්වහන්සේගේ පාමුල අපි කොතරම් නැඳලා හිටියත් අපි නොදැනුවත්ව හෝ දැනුවත්ව හෝ ඇතුළාන්තේ අපි හිර වුණු තැන්වල හේතු කරගෙන වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපගේ පාපය නිසා වෙන්න පුළුවන්. මොන දුබලකම හරි හේතු කරගෙන අපි යම් කිසි හෝ පාපයක් සිද්ධ කරනවා නම් ඒ පාපයෙන් සිද්ධ වෙන්නේ අපි උන්වහන්සේගෙන් ඈත් වෙන එකයි. අපි මුලින්ම අපගේ පාපවලට ක්ෂමාව යදින්නට ඕනේ. ඒ නිසාමයි අපේ සක්‍රමේන්තුවක් උන්වහන්සේ ලබා දීලා තියෙන පාප උච්චාරණය. ඒ පාප උච්චාරණය තුලින් සිද්ධ වෙන්නේ අපගේම පාප කමා කරගෙන අපගේ ජීවිතවලට අවශ්‍ය කරන අතුලාන්ත සුවය සතුට සැනසීමත්පත් කර ගැනීමයි. ඒ ආකාරයෙන් අපි පාපවලට ක්ෂමාව අරගෙන උන්වහන්සේගේ පාමුල රැඳෙන විට අපගේ හඬ ශබ්දය උන්වහන්සේට ඇසෙනවා. උන්වහන්සේ අපට හුම්කන් දෙනවා. උන්වහන්සේ අපව ගලවනවා. අප හිර වුණු තැන් වලින් අපව දුබලව දුර්වලව පාපයට ඇදලා වැටලා තියෙන තැන් වලින් උන්වහන්සේ අපව ගලවන්නට මාර්ග බොහෝ විද මාර්ග අප වෙනුවෙන් විවර කරනවා. ඉතින් අපි උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කරමු අද දවසේදී. අපගේ සියලුම පාප වලට කමාව අයදෙමින් සියලුම නපුරෙන් අයහපතෙන් අපව මුදවගෙන බලවන්ත ගමනක් රැගෙන යන්න උන්වහන්සේට යාඥා කරමු. බලවන්ත අබ්බා තාත්තේ, ස්තුතියි මගේ දෙවි පියාණනි. අද දවසේ හිමිදිරි උදෑසන ඔබ වහන්සේගේ පාමුලට අපව කැඳවලා ඔබ වහන්සේගේ බලවන්ත වචනයක් අපට දානය කරන නිසා ස්තුතිවන්ත වෙනවා. බලවන්ත දෙවි ස්වාමීනි, අපි සෑම දිනකම ඔබ වහන්සේගේ පාමුල රැඳෙමින් ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරනවා. ඔබ වහන්සේව නම දිනවා. ඔබ වහන්සේට ආයාචනා කරනවා. අපි සෑම මොහොතකම ඔබ වහන්සේගේ පාමුල රැඳෙමින් ඔබ වහන්සේගේ පාමුල ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරන්නේ මනුෂ්‍යයන් වශයෙන් දුබලව දුර්වලව වහන්සේට විරුද්ධව පාප කළ වාර ගණන අනන්ත විය හැකියි. අපි නොදැනුවත්ව සිතින් වචනෙන් ක්‍රියාවෙන් අතපසු කිරීම වලින් මොහොසේ පව් කරන්නට ඇත්තේ. මගේ ස්වාමීනි, ඔබ වහන්සේ සියලු දේ අපට වඩා හොඳින් දන්නවා. අපේ මුවින් වචනයක් නික්මෙන්නට පෙරත් අපගේ හිසකේස් ගහක් බිමට වැටෙන්නට පෙරත් ඔබ වහන්සේ දැනගෙන ඉන්නවා. ඒ නිසා මගේ ස්වාමිනී, ඒ සියලු පාපෙන් අපව මුදවගෙන අපගේ දුර්වල කම් වලින් දුබල කම් වලින් අපව හිර වුණු තැන් වලින් අපව මුදවගෙන මේ ගමන බලවන්තව රැගෙන යන්නට ඔබ වහන්සේගේ ආශිර්වාදය අත්‍යවශ්‍යයි මගේ අප්පා තාත්තේ. ඒ නිසා ඔබ දෙස කරුණාවෙන් බලන්න. අද දවසේදී මේ යාඥාව අසන සහ අසන්නට නොහැකි සියලු දෙනාම ඔබ වහන්සේ ස්පර්ශ කරන්න. අප දුබලව දුර්වලව අප එක එක තැන්වල ජීවිතේ නොයෙකුත් තැන්වල හිර අපගේ ජීවිත අපට ගලව ගන්නට බැරිව ලත වෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ස්පර්ශ කරන්න අපා තාත්තේ. අප එකිනෙකනම බලවත් කරන්න. අද දවසේදී වහන්සේගේ ආලේපය තුල අපගේ සියලුම පාප වලට ක්ෂමාව දීලා අප වේ සියලුම හිර වුණු තැන් වලින් ගලවලා අපගේ ගමන බලවන්තව රැගෙන යන්න මගේ දෙවි පියාණනි. ඒ ආකාරයෙන් වහන්සේගේ ආශිර්වාදය අද දවස මුළුල්ලේම අපට භුක්ති විඳින්න ඉඩ හරින නිසා වහන්සේට ස්තුතියි. අද දවසේදී නිවසේදී රාජකාරී ස්ථානයන්හිදී
මගතොටේදී අපගේ පාසල් භූමිය තුළදී අනෙකුත් කටයුතු වලදී වහන්සේගේ ආශිර්වාදයේ මඟ පෙන්වීම ප්‍රඥාව නිරන්තරයෙන්ම අපට දානය කරන නිසා වහන්සේට ස්තුතියි. බලවන්ත ස්වාමීනි, අද දවසේත් බොහෝ විට දුක්ඛම් කටළු අභියෝග මැද ශාරීරික මානසික දුර්වලතාවයන් මත ආහාර පාන හිඟ විඳුම් හිටු නැතිව දුක් විඳින ජනතාව බොහෝමයක් විය හැකියි. ඒ සියලු දෙනා වෙනුවෙන් වහන්සේගේ දූතයන්ව මෙහෙවන්න. මෙහෙයවමින් අද දවසේදී වුණු තෘප්තියට පමනවන්නට වහන්සේට බාර කරනවා. අබ්බා තාත්තේ, අද දවස මුළුල්ලේ අපේ එක්කෙනාව ඔබ වහන්සේගේ පාමුල රඳවමින් අපගේ සියලුම දුබලකම් දුර්වලකම් වහන්සේගේ පාමුල තබමින් බලවන්ත ලෙස මේ ජීවිතය ගොඩනගා ගන්නට අපව ආශිර්වාද කරන්න. ඒ අයුරින් අද දවස අවසානයේදී වහන්සේට ස්තුති ප්‍රශංසා ഘോഷා නගමින් වහන්සේට නමස්කාර කරන්නට අපව ආශිර්වාදිතින් බවට පත් කරන්න. අබ්බා තාත්තේ, ඔබ වහන්සේ ඒ අයුරින් අපගේ ජීවිත ඔසවන නිසා, ඔසවා ඉහළින් තබන නිසා, අප වෙනුවෙන් විවිධාකාර වූ ආශිර්වාදාත්මක මංමාවත් විවර කරන නිසා ඔබ වහන්සේට ස්තුතියි අබ්බා තාත්තේ. ස්තුතියි වහන්සේට. ප්‍රශංසා වේවා ස්වාමීන් වහන්සේට මහිමය වේවා. ඔබ වහන්සේට සදා කල්ලියත් මහිමයත් ප්‍රශංසාවත් වන්දනාවත් ගෞරවයත් නමස්කාරයත් අත් වේවා. මේ කීද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී නාමයේ බලයෙන්ම අපට ලැබුණාමයි. ආමේන්.